සහිත රොබෝ කෙනෙක්. මේ රොබෝ ඉන්නේ චීනේ. යෝ නෑ දුලාරා. එහෙනම් මේ රොබෝ ඉන්නේ ජපානයේ. වැරදි. පුළුවන් නම් කියන්න බලන්න. ඇමරිකාවේ? චික දුර යන්නේ ඇයි? මේ රොබෝ හදලා තියෙන්නේ අපේ ලංකාවේ අයගෙන. මේ බලන්න. පුංචි කාලේ ඉඳලා මේ වගේ නිර්මාණ කරන්න කැමතිද? කැමැත්තක් තිබ්බා නම් ඒත් ලොකු සීනයක්. ඒ වුණාට එහෙම සීනේ සබෑ කරගන්න හම්බුනේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන නිසා තමයි. අපිට මේ රොබෝලා ගැන විස්තර ටිකක් කියන්නකෝ. රොබෝලාගේ විශේෂත්ව කීපයක් තියෙනවා. මේගොල්ලෝ පාද වලින් හැසිරෙන රොබෝලා. ඒ කියන්නේ ලෝකේ පාද වලින් හැසිරෙන රොබෝලා සීමිත ප්‍රමාණයේ තියෙනවා. ඒගොල්ලෝ හැදීම ගොඩක් අමාරු වැඩක්. ඒ යටතේ ඉඳගෙන හදපු රොබෝලා කට්ටිය තමයි ඉන්නේ. අයියට මේ වගේ රොබෝලාව හදන්න හිතන්නේ ඇයි? පාද රොබෝරු හදන්න තාම ලංකාවේ කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. ඒක තමයි මට මූලිකම හේතු වුණේ පාද රොබෝරු නිෂ්පාදනය කරන්න. අයියට මේ රොබෝලාව හදන්න ගොඩක් උදව් වුණේ කවුද? ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් අය වචනෙන් උදව් වුණා. ඒ අතරින් විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමා වගේ ඒ වගේම රවිස ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි මට ගොඩක් උදව් කරේ. ඒ වගේ අම්මලා තාත්තලා ගොඩක් උදව් කරා. පාද රොබෝ නිෂ්පාදනය කරන්නේ. නෑ ඉතින් මම මේ නෝ අය ගොඩක් දක්ෂ නිසා දඟවඩ කරන්න වෙලාවක් නැතුව ටිකවල. එහෙම දෙයක් නෑ නේද ගොඩක් කරලා තියෙනවා. අපේ යාළුවොත් ආසයන එක එක නිර්මාණ කරන්න අපේ යාළුවන්ට. අයියට මොකද්ද අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ? ගොඩක් උත්සාහවන්ත වෙන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ රොබෝ නිෂ්පාදනය කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. ඒකට අපි මුලින්ම උත්සාහ කරන්න ඕනේ. ඒක උත්සාහවන්ත වෙන්න කියන එක තමයි කියන්න දෙන්නේ. දැක්ක නේද යාළුවෝ? ඔයාලත් මේ වගේ ගොඩක් උනන්දුවත් ඔයාලටත් ඕන නිර්මාණයක් කරන්න පුළුවන්. එහෙනම් මේ